ඩුබායි රටින් පන්නපු පාතාලයන් කටුනායකදී කොටු කරගත් හැටි. ඩුබායි තරුහය හෝටලයක පැවති සාදයකදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාකඳුරේ මදෝෂ් ඇතුළු 31 දෙනාම නිදහස් කිරීමට එරට මහජන නඩු මෙහෙයවන්නා තීරණය කර ඇත්තේ කිසිදු නඩු විභාගයකින් තොරවය. ඒ මදෝෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව දින 50කට පසුවය. මෙතෙක් කලක් ඩුබායි පොලිස් භාරයේ සිටි මදෝෂ් ඇතුළු 31 දෙනාගෙන් ඔවුන් මුලින්ම මෙරටට එවන්නේ ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙක් වන ලලිත් කුමාර් යන දෙදෙනාය. ලංකාවට යන්නට හැකි බවට ඒ දෙදෙනාට ඩුබායි පොලිසිය දැනුම් දී ඇත්තේ පසුගිය 25 වෙනිදාය. ඒ එදින උදෑසන ඔවුන් රුධිර සාම්පලයක් නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුය. ඒ අනුව ඔවුන් දෙදෙනාට ලංකාවට පැමිණෙන්නට ගුවන් ටිකට් පත් සකස් කර දෙන්නේ මාකඳුරේ මදෝෂ්ගේ අනියම්බිරිය දිරණි ඉෂාරාය. ඇය වැලිකඩ බන්ධනාගාර ගැටුමින් මරමුවට පත් වූ කළුතුෂාර නැමැත්තාගේ බිරිය වන අතර ඩුබායි සාදය සංවිධානය කෙරුණේ ඇයට දාව උපන් මදෝෂ්ගේ දරුවා වෙනුවෙනි. මේ වන විට හෙළි වී ඇති ආකාරයට අනුව අමල් පෙරේරාත් නදීමාල් පෙරේරාත් මාකඳුරේ මදෝෂ් සහ තවත් දෙදෙනෙක් රඳවා තිබී ඇත්තේ එක කාමරයකය. නාන කාමරවලින්ද සමන්විත ඒ කාමරය හෝටල් කාමරයක් බඳුය. සිය ඥාතීන්ට කතා බහ කිරීමේ දුරකථන පහසුකම් පවා සතියකට වරක් දෙවරක් ඔවුන්ට ලැබෙන්නට ඇතිය. නදීමාල් පෙරේරාට සහ බන්ධනාගාර නියාමකවරයාට ලංකාවට යන්නට ගුවන් ටිකට් පත් කිට්ටුම දිනයකදී වෙන් කරගන්නා ලෙස අනියම්බිරියට දැනුම් දී ඇත්තේ මාකඳුරේ මදෝෂ්ය. ඒ අනුව ඇය නදීමාල්ටත් ලලිත්ටත් ඩුබායි සිට ලංකාවට එන්නට ගුවන් ටිකට් පත් වෙන් කරන්නේ 27 වෙනිදා අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකා බලා පියාසර කරන FZ 547 අංකය දරන ඩුබායි ගුවන් යානාවේය. ඒ ගුවන් යානා ටිකට් පත් ඔවුන්ට රඳවාගෙන සිටි බා ඩුබායි පොලිසියට බාර දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා 27 වෙනිදා මැදියමේ ඩුබායි ගුවන් තොටුපළට රැගෙන එන්නේ පොලිස් ආරක්ෂාව සහිතවය. ගුවන් යානාවටම ඔවුන් දෙදෙනා ගොඩ කර ඩුබායි පොලිස් නිලධාරීන් යානාවෙන් පිටතට එන්නේ ඒ ගුවන් ගත වන්නට මොහොතකට පෙරය. ඒ යනකොට නදීමාල් සහ ලලිත් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයට ගෙන තිබුණ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයත් මුදල් පසුම්බි සහ ජංගම දුරකථන ලබා දෙන්නට ඩුබායි පොලිස් නිලධාරීන් අමතක කර නැත. මේ අය එසේ නිදහස් කරන්නේ පිටුවහල් කිරීමක් ලෙස නොවීම විශේෂත්වයකි. ඊට මුල් වන්නේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටියේදී ඔවුන් එරට නීතියට අනුව වරදක් කර ඇතැයි පරීක්ෂණ වලින් හෙළි නොවීමය. ඒ තත්ත්වය මත සිදුවන්නේ පිටුවහල් කිරීමකින් තොරව ඔවුන් ඩුබායි රටින් ඉවත් කිරීමකි. සාමාන්‍යයෙන් පිටුවහල් කිරීමකදී විදේශ ගමන් බලපත්‍රයේ ඒ සම්බන්ධයෙන් මුද්‍රාවක් ලැබෙනු ඇති අතර එවන් කිසිදු මුද්‍රාවක් නදීමාල් හෝ ලලිත්ගේ විදේශ ගමන් බලපත්‍රවල නොවිය. අඩුම තරමින් ඒ ගුවන් යානාවේ ගුවන් නියමුවා හෝ කාර්යමණ්ඩලය හෝ මේ අය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය දැනුවත් කර තිබුණේද නැත. එසේ විනම් ගුවන් යානාව ඩුබායි ගුවන් තොටුපළෙන් ගුවන් ගත වන විටම එය අය සම්බන්ධයෙන් තොරතුරු මෙරට ආගමන විගමන නිලධාරීන් අතට පත්වනු ඇත. එහෙත් නදීමාල් සහ ලලිත් බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් කොට බැස ආගමන විගමන පරීක්ෂාවට යොමු වන තුරු ඔවුන් මෙරටට ආ බවක් හෝ එන බවක් හෝ කිසිවෙකු දැන නොසිටියේය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිටවීමේ පර්යන්තයේදී සිදු කරන ආගමන විගමන පරීක්ෂාවේදී පවා ඔවුන් දෙදෙනාව හඳුනා ගැනීමට ලක්වන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඩුබායි අත්අඩංගුවේ සිටි 31 දෙනාගේම විදේශ ගමන් බලපත්‍ර තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර තිබීම නිසාය. එසේ නොවන්නට නදීමාල් සහ ලලිත් සිය නිවෙස් වලට යනතුරුම කිසිවෙකු ඔවුන් මෙරටට පැමිණ ඇති බව දැනගන්නේ නැත. නදීමාල් කියන කතාව. ගුවන් තොටුපළේදී නදීමාල් සහ ලලිත් බණ්ඩාර කෙරෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය වෙතයි. බුද්ධිංශ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ. මම ඩුබායි යනකන් දන්නේ නැහැ පාතාලයේ කෙනෙකුගේ පාටියකට සින්දු කියන්න යනවා කියලා. තාත්තා කිව්වා ඩුබායි වල පාටියක සින්දු කියන්න යනවා කියලා. ලෑස්ති වෙන්න කියලා. ඉතින් මම ඇහුවා කාගේද කියලා. මදුෂ්කි කියලා කිව්වා. මදුෂ්කට මන් දැනන් හිටියේ නෑ මාකඳුරේ මදුෂ්කේ පාටිය කියලා. නදීමාල්ගෙන් ප්‍රශ්න කිරීම හැමේ ඩුබායි ගමනට ඔහු සිය පියා රැගෙන ගිය ආකාරය හෙළි කරන්නේ එසේය. එහිදී ඔහු ඒ ගැන ඒ ගමන වෙනුවෙන් තමාට කීයක් ලැබෙදයි පියාවන අමල් පෙරේරාගෙන් විමසන්නටද අමතක කර නැත. හරි හම්බෙනවා හොඳට හම්බෙනවා. අමල් පෙරේරා එහිදී ඔහුට පවසා ඇතේ එවැන්නකි. ඩුබායි ගමනට ඔවුන් ගුවන් ටිකට්පත් මෙනුම පත්‍ර ඒවා ඇත්තේ මාකඳුරේ මදුෂ්‍ය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඩුබායි බලා පිටත්ව යන්නේ පෙබරවාරි 3 වෙනිදාය.
මදුස්ගේ ආරාධනෙන් ඩුබායි සාදයට යන සැලකිය යුතු පිරිසක් ඒ ගුවන් යානාවේ සිට ඇත. ඒ අය අතර ටෙලිනාට්‍ය නළු රයන් බන්ධනාගාර නියාමක ලලිත සිට ඇත්තේය. මේ අය ඩුබායි ගුවන් තොටුපළේදී පිළිගන්නේ මා කඳුරේ මදුෂ්‍ය. සියලු දෙනාටම ඔවුන් නවාතැන් පහසුකම් සලසා දී තිබෙන්නේද තරුපන්තියේ හෝටලයකය. ඒ සාදය පැවති තරුපහයේ හෝටලයේ කිට්ටු තැනක. එදා සාදය මත්පැන් වලින් කිසිදු අඩුවක් තිබී නැත. කමින් බොමින් එහි සිටියවුන් සියලු දෙනාටම හොඳ හැටි විනෝද වන්නට අවස්ථාව උදා කර තිබී ඇත. අවශ්‍ය නම් කාන්තා පහසුවක් ලබා ගන්නට එයාට පහසුකම් සලසා තිබීමද විශේෂය. ඩුබායි පොලිසිය මේ සාදයට කඩා වදින්නේ 5 වෙනිදා අලුයම් කාලයේදී ඒ සාදයේ උච්චතම අවස්ථාවේදී. ඒ වන විටත් 60-70ක පිරිසක් එහි සිට ඇත්තේය. ඒ සියලු දෙනාම එක්තැනකට රැස් කරගෙන ඩුබායි පොලිස් නිලධාරීන් ඔවුන් අත වූ ඡායාරූපයක් නිරීක්ෂණය කරමින් යමක් සොයන්න උත්සාහ ගත්තේය. ඒ වෙන කිසිවෙක් නොව මා කඳුරේ මදුෂ්‍ය. අනතුරුව ඩුබායි පොලිසිය මදුෂ්‍ය ඇතුළු සාදයේ සිට 31 දෙනෙක් අත්අඩංගුවට ගන්නේ බිම තිබුණු කොකේන් ගොලි පාර්සලට හිමිකරුවෙක් සොයා ගන්නට නැති වූ සියලු දෙනාටම නිදහස් කර මව් රටට යොමු හැටි. එතෙන් සිට මා කඳුරේ මදුෂ්‍ය ඇතුළු 31 දෙනාම සිටින්නේ ඩුබායි පොලිස් භාරය. කොකේන් පාර්සලේ හමු වීම නිසා අත්අඩංගුවට ගත් සියලුම දෙනා රුධිර සහ මුත්‍රා පරීක්ෂාවට යොමු කරන්නේ විෂමද්‍රව්‍ය භාවිත කර ඇද්දයි දැනගන්නට. ඒ මූලික පොලිස් පරීක්ෂණ අවසන් වන තුරු මදුෂ් ඇතුළු පිරිසට චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් නොකරන්නට ඩුබායි පොලිසිය වකබලා ගත්තේ මහජන නඩු මෙහෙයවන්නාගේ උපදෙසින්. ඩුබායි නීතිය උල්ලංඝනය කිරීමකට ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගන්න සැකකරුවන් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වන්නේ ඊට මහජන නඩු මෙහෙයවන්නාය. අධිකරණමය බලතලයක් ඔහුට නැතත් අධිකරණ සැකකරුවන් යොමු කරන්නේ ඔහුගේ නිර්දේශ මතය. මා කඳුරේ මදුෂ් සමග අත්අඩංගුවටගත් පිරිස අතර කොකෙන් පානය කළ අය සිටි බව කීවත් රුධිර සහ මුත්‍රා පරීක්ෂා කිරීම රැසකින් පසු එරට මහජන නඩු මෙහෙයවන්නා තීරණය කරන්නේ සියලු දෙනාම නිදහස් කර මව් රටට පිටත් කර යවන්නට. ඒ ඔවුන්ට එරෙහිව එරට නීතිය යටතේ නඩු පැවරීමකට හෝ දඬුවම් දීමකට යටත් කළ නොහැකි බව පෙනී ඇති නිසාය. ඒ නිසාම මේ රටට එවන ඒ සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්. ලතීෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු වගකීම් යුතු කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන්නේ පසුගිය 28 වෙනිදාය. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සඳහන් කර ඇත්තේ නදීමාල්ගේ රුධිර පරීක්ෂාවේදී ඔහුගේ සිරුරේ යම් විෂමද්‍රව්‍යයක් අන්තර්ගතව ඇති බවට සනාථ වී ඇතත් ඒ ශරීරගත වී ඇතැයි වෛද්‍ය වාර්තාවේ අනුමාන කර ඇත්තේ පෙබරවාරි 2 වෙනිදා වන බවය. ඒ අනුව නදීමාල්ට නිදහස මුලින් හිමිව ඇති බවට ඔහු එහිදී පෙන්වා දී ඇත. බොහෝ පිරිසක් සම්බන්ධයෙන් ඇත්තේ එවන් තත්ත්වයක් බවත් කංජිපාණි ඉම්රාන් සහ මා කඳුරේ මදුෂ් මද්ද්‍රව්‍ය පානය කර ඇති බවත් සනාථ වී නැති බවත් ඔහු පෙන්වා දී ඇත. ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින සියලු දෙනාම අධිකරණයට ඉදිරිපත් නොකරමින් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කිරීමට එරට මහජන නඩු මෙහෙයවන්න තීරණය කර ඇත්තේ ඒ නිසා බවද ලතීෆ් මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ඉදිරි දිනවල මෙරටට පැමිණෙන ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනද පැහැදිලි කිරීමක් කරමින් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් කතා බහ කර ඇත්තේ මා කඳුරේ මදුෂ් සම්බන්ධයෙන්. අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ ඔහුය. ජාත්‍යන්තර පොලිසිය හරහා මදුෂ්ට එරෙහිව නිකුත් කර තිබුණු නිල් වරින්තුව පවා මේ කාලය තුළ රතු වරින්තුවක් දක්වා පරිවර්තනය කර ගැනීමට මේ රට පොලිසිය සමත්ව සිටියේය. ඒ දක්ෂිණ සංවර්ධන අධිකාරිය සභාපතිවරයාව සිටි ඩැනී හින්තැට්ටිය මහතා ඝාතනයට සැකකරුවෙක් කරමින් මාතර මහාධිකරණයේ මදුෂ්ට එරෙහිව නඩුවක් ගොනු කරමින් මදුෂ්ට එරෙහිව මේ වන විට අධිකරණයක ගොනු වී ඇති එකම නඩුව වන්නේ එයයි. ජාත්‍යන්තර පොලිසියෙන් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කරගන්නට හැකි වන්නේ ඒ නඩුවට පින් සිදුවන්නට. නැතිනම් මදුෂ්ට රතු වරෙන්තුවක් ලබා ගැනීම සිහිනයක් වනු ඇත. පොලිසිය පවසන්නේ නදීමාල් සමග නිදහස් කර මුලින්ම මෙරට රැවූ බන්ධනාගාර නියාමක ලලිත්ද එතරම් හොඳ පුද්ගලයෙකු නොවන බවයි. මා කඳුරේ මදුෂ් සමීපතේ ගොන ලලිත් පවසන්නේ මා කඳුරේ මදුෂ් සිය පාසල් මිතුරෙක් බවයි. දෙදෙනාම එකම පාසලක අධ්‍යාපනය ලැබුවද වයස් පරතරයේ වසර 10ක් 12ක් වන බැවින් ඔවුන් දෙදෙනා කිසිසේත්ම පාසල් මිතුරන් විය නොහැකිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ මා කඳුරේ මදුෂ් මෙලොව උපදින විට ඔහුගේ මවට වින්නබුකම් කළේ ලලිත්ගේ මව වන බවය. ඇය පවුල් සවික්ක සේවිකාවක් වූ බවයි. එහෙත් මදුෂ් සහ ලලිත් අතර ඉතා සමීප සම්බන්ධයක් ඇති බව පොලිසිය සැක කරයි. ලලිත් පරිහරණය කරන ජංගම දුරකථනය පවා මදුෂ් විසින් බිල් ගෙවන එකකි. පාතාල කඩි නායකයෙක් වන කඩුවල සමයන් ඇතුළු 7 දෙනෙකු කළුතර එතර මඩමේදී
වෙඩි තබා ඝාතනය කරන විට ලලිත් සේවය නිරතව සිටින්නේ කළුතර බන්ධනාගාරය. කළුතර ප්‍රහාරයට මාකදුරේ මදුෂ්ට තොරතුරු ලබා දෙන්නට ඇත්තේ ලලිත් බවට දැන් පොලිසිය අලුත් සැකයක් හටගෙන ඇත. ඒ අනුව ලලිත ගුවන්තොටුපළේදීම අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොට්ටාශයට බාර දුන් රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නදීමාල්ව නිදහස් කරන්නේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති වූ බැවින්. ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස බලන දෙවැනි කණ්ඩායම මෙරටට එන්නේ 28 වෙනිදාය. මොහමඩ් නජීම්, මොහමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්, අමිල සම්පත් සේපාල රත්නායක නැතහොත් රොටුබේ අමිල ඇන්ඩර්සන් ෆර්නෑන්ඩ් සහ අනුෂ්ක කෞශාල් නොහොත් ගන්දර ජංගා ඒ අතර වූහ. මේ සිව් දෙනා රැගත් ගුවන් යානාව 28 වෙනිදා අලුයම ඩුබායි ගුවන් තොටුපළින් ගුවන්ගත වන විට රාජ්‍ය බුද්ධි සේවයේ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනා ඒ ගුවන් යානාවෙන් මෙරටට පැමිණෙන බව දැනගෙන සිටියේය. ඒ පෙර දිනේ නදීමාල් සහ ලලිත් මෙරටට ගෙන්වා තිබුණු බැවිනි. සෙසු අයද ඒ ආකාරයටම මෙරටට වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්තියා දැනගන්නට ගුවන් යානාවේ පැමිණෙන මගී ලැයිස්තුව පරීක්ෂා කිරීමෙන් අනුතුර ලබා ගත්තේය. ඒ ගුවන් යානාව බණ්ඩාරනායක ගුවන් තොටුපළට ගොඩ බස්සන විට රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියේ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනා සිය භාරයටගෙන ප්‍රශ්න කරන්නට සූදානමිනි. එහෙත් ඒ අයගේ පිටවීමේ පරයන්තෙන් ආගම නිබඳවන පරීක්ෂාව සඳහා පැමිණෙන්නට වූයේ අනුෂ්ක කෞශාල් හෙවත් ගන්දර ජංගා සහ ඇන්ඩර්සන් ෆර්නෑන්ඩ්ස් යන දෙදෙනා පමණි. ඔවුන් දෙදෙනාව සිය භාරයටගත් රාජ්‍ය බුද්ධි සේවයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුළු ගුවන් තොටුපළම පීරමින් සොයන්නට වූයේ කංජිපානි ඉම්රාන් සහ රොටුබේ අමිලවේ. දීර්ඝ පරීක්ෂාවකින් පසු ඔවුන් දෙදෙනා සොයාගෙන එන්නේ මාලදිව වෙන බලා බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් පියාසර කිරීමට සූදානම්ෙන් තිබූ L101 දරන ශ්‍රී ලංකන් ගුවන් යානාවට ගොඩවීමට සූදානම් සිටි මගීන් අතර රැඳී සිටියේදී මාලදිව වෙන බලා යන්නට ඔවුන් සතුව මේ වන විටත් ගුවන් ටිකට් පද්ද තිබුණේය. ගුවන් යානාවට ගොඩවන විට මගීන් අතර ඔවුන්ට රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ ඒ නිසාය. තවත් විනාඩි 15ක් ප්‍රමාද වූයේ නම් ගුවන් යානාවට නැගී ඔවුන් මාලදිව වෙන බලා පිටත් ගොස් සමාරය. විමර්ශන වලින් අනාවරණය වන ආකාරයට සියලු ගුවන් බලපත් නිකුත් කර ඇත්තේ ඩුබායි සිට බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ඔවුන්ට එන්නට පමණි. එසේ තිබෙදී කංජිපානි ඉම්රාන් සහ රොටුබේ අමිල මාලදිව වෙන බලා යන්නට ගුවන් ටිකට් පත් ලැබුණේ කෙසේදයි විශේෂ අවධානයක් රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට යොමු වී තිබුණේය. ඊට විසඳුම් ලැබෙන්නේ කංජිපානි ඉම්රාන්ගේ ජංගම දුරකථනයෙනි. ගුවන් යානාවට ගොඩ කිරීමෙන් අනතුරුව කංජිපානි ඉම්රාන් අතර ඩුබායි පොලිස් නිලධාරීන් ජංගම දුරකථනය පත් කිරීමෙන් පසු ඔහු ඩුබායි සිටින කුමාර නැමැති පුද්ගලයෙකුට ඇමතුමක් දෙමින් සඳහන් කරන්නේ තමාටත් රොටුබේ අමිලටත් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිට මාලදිව වෙනට යන්නට ගුවන් ටිකට් පත් දෙකක් වෙන් කර ගන්නා ලෙසය. ඩුබායි ගුවන් යානාව බණ්ඩාරනායක ගුවන් තොටුපළට බැස්සීමෙන් පසු එහි පැමිණෙන මගීන්ට මාලදිව වෙන බලා ගමන් කරන්නට ගුවන් යානාවක් ඇති බව කංජිපානි කල්තියාම දැන සිටියේය. ඔහු සැලසුම් කරන්නේ රොටුබේ අමිල සමග බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් පිටත්ව නොයා මාලදිවයින්ට පැන ගන්නටය. අනාවරණය වෙමින් නැති ආකාරයට කුමාර නැවතා ඩුබායි ටිකටින් ඒජන්සියක් පවත්වාගෙන යන්නේකි. මදුස්ගේ සාදයට ලංකාවෙන් පැමිණි ආරාධිතයන්ට ගුවන් ටිකට් පත් මෙන්ම වීසා සකස් කර දී ඇත්තේද ඔහුය. කංජිපානි ඉම්රාන්ගේ සහ රොටුබේ අමිලගේ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු පවා ඔහු සතුව තිබී ඇත්තේය. ඒ ඔවුන්ට ඩුබායි නේවාසික වීසා සකස් කර දී ඇත්තේ ඔහු බැවිනි. ඒ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු වලට අනුව ඔහු කංජිපාන්ට සහ රොටුබේ අමිලට මාලදිව යන්නට ගුවන් ටිකට් පත් වෙන් කර ඒ ටිකට් පත් විස්තර කංජිපාන්ට ලබා දෙන්නේ ඉමෝ දුරකථන ඇමතුමක් ඔස්සේය. ඩුබායි සිට පැමිණි කංජිපානි ඉම්රාන් රොටුබේ අමිලත් සමග මාලදිව වෙන බලා පියාසර කිරීමට සූදානම්ෙන් ගුවන් යානාවේ මගී පරයන්තයට සියලු පරීක්ෂාවලින් අනතුරුව ඇතුළු වන්නේ ඉමෝ පණිවිඩයක් කරා ලැබී තිබූ එම ගුවන් ටිකට් පත්වල විස්තර වලට අනුවය. මාලදිවයින්ට පැන ගන්නට සූදානම් වූ රොටුබේ අමිල දකුණේ නම ගිය අපරාධකරුවෙකි. මාකන්දරේ මදුෂ් කරලියට එන්නට පෙර සිටම ඔහුගේ නම දකුණේ සිදුවන අපරාධ සමග බැඳී තිබුණේය. දැඩි දේශපාලන සම්බන්ධකම් පැවති ඔහු ඒ ඔස්සේ කඹුරුපිටියේත් ඌරුබොක්කේත් පොලිස් ස්ථානාධිපති පත් කරන්නටත් මාරු කරන්නටත් වග බලාගත්තේය. යුද හමුදාවෙන් පැන විසිරෙන සෙබළෙකුන රොටුබේ අමිල ඩුබායි පනින්නේ පාතාලයට එරෙහි පොලිස් විශේෂ කාර්ය බලකාම් මෙහෙයුමකට බියෙනි. 2017 වසරේ අගෝස්තු 7 වෙනිදා එරට පොලිස් අත්අඩංගුවට පත්වන විටද ඔහු එරට රැඳී සිටීමට නේවාසික වීසා ලැබුණේය.
ඒ 2017 වසරේ ඔක්තෝබර් 11 වෙනිදා සිටය. කංචිපාණි ඉම්රාන් සහ රොටුබේ අමිල සමග ඩුබායි පොලිසියෙන් මෙරටට එවන ලද ඇන්ඩර්සන් නැමැත්තා කොටහේනේ මහා විද්‍යාල පාරේ පදිංචිකරුවෙකි. වාහන අමතර කොටස් අලෙවි ව්‍යාපාරිකයෙක් ලෙස මේ වසරේ ජනවාරි 31 වෙනිදා ඩුබායි ගොස් ඇති ඔහුට මදු සමග ඇති සම්බන්ධකම් මේ ලිපියේ සටහන් තබන මොහොත දක්වාම පැහැදිලිව අනාවරණය වී නොතිබිනි. නමුත් ගංජර් ජංගානම් මදුස්ගේ ළඟම හිතවතා නිතරම ඩුබායි යන අයෙක් වන අතර ඔහුට එරට නේවාසික වීසා ඇත්තේය. අවසන් වරට ඔහු ඩුබායි යන්නේ පෙබරවාරි 3 වෙනිදා ගායක අමල් පෙරළා ඇතුළු පිරිස සමග එකම ගුවන් යානාවේය. ගන්දර පොලිසියට පෙබරවාරි 8 වෙනිදා හමුදා ඇඳුම් තොගයක් සමග T56 අවිවලට යොදන පතුරම් ගොන්නක් සොයාගන්නේ ජංගාගේ නිවසේ තිබියදීය. මෙහි සටහන් තබන 29 වෙනිදා වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටියවුන්ගෙන් මෙරටට ගෙන්වා තිබුණේ 6 දෙනෙකු පමණි. ඉදිරි දින කිහිපය තුළ තවත් අය මේ ආකාරයටම මෙරටට එවනු ඇත. ඊළඟ සියලු විස්තර අපි ඉදිරි දිනකදී නැවතත් කතා කරමු. මේ අතර ඉහළින් නම පැවසෙන අමල් පෙරේරා පැමිණෙනතුරු විශාල පිරිසක් බලා සිටී. මාකන්දරේ මදුෂ් බොහෝ විට මෙරටට ලැබෙනු ඇත්තේ සියලු දෙනාම මෙරටට එවීමෙන් අනතුරු බව තමයි වැඩිදුරටත් තොරතුරු දැක්වෙන්නේ. ඉතින් ඊසි ලංකා අපි මේක උපුටා ගන්නේ සිළුමිණ පත්තරේ පළමු ලිපියක් ඇසුරින්. ඉතින් ඔයාට මේ සිද්ධිය ලොකු කතාවක්. මේක අහන් හිටියම ඔයාට තේරෙයි මොන වගේ තත්ත්වයක්ද ලංකාවේ තියෙන එක. විශේෂයෙන් අර ඩුබායි වලදී අල්ලපු හොරු එහෙම තමයි පාතාලයෝ ලංකාවට එනකොට අපේ හරි වැඩ පිළිවෙලක් නැහැ උන් අල්ලගන්න. විශේෂයෙන් ඔය කංජිපාණි ඉන්ද්‍රාණුයි අනිත් එකයි ජංගා කියන මිනිහයි පැන්නනම් ආයි අල්ලගන්න වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට අහන්න share කරන්න. ඒ වගේම bell icon ගහලා අපේ අලුත්ම වීඩියෝ දාපු ගමන් notification එකක් එන්නත් හදාගන්න.